අපේ හැඳුරුනේ ඊයේ කාදිනල්තුමා කියලා තිබ්බ මෙන්න එහෙම ප්‍රකාශයක්. අද වෙනකොට මිනිස්සු සතියන්තේ පල්ලියට එන්නේ නැහැ. මිනිස්සු ෆුට්බෝල් මැච් බලන්න යනවා. මිනිස්සු විනෝද ගමන් යනවා. මිනිස්සු පල්ලියෙන් ඈත් වෙලා කියලා. මොකද්ද හැඳුරුනේ මේ කියන්නේ? ඇත්තටම මේ පල්ලි යන්නේ නැති රටවල් තමයි දියුණු වෙන්නේ. පන්සල් යන්නේ නැති රටක් තමයි කවදා හරි ලංකාවක් දියුණු වෙනවා නම් දියුණු වෙන්නේ. ඔන්න වෙන තැනකින් අල්ලන්න එපා මේක. තැනකින් අල්ලන්න යන්න එපා. මේ කියන්න හරිය පැහැදිලිව කියලා දෙන්න. ඒ කියන්නේ ආගම් කියන දේවල් වලින් අබින් සහ විසපෝනවනේ වෙන්නේ ගොඩක් දුරට. විසපෝනවයි කියන එක මම මේ අදහස් කරේ ආගම එක තැනකදී අපේ මනසේ විනිශ්චයකාරයා බවට පත් වෙනවා. ඊට පස්සේ ඒ කියන්නේ අර නීතිගරුක පුරවැසියෙක් වෙනවට වඩා ආගමිකයෙක් වීම රටක ඉතා භයානකයි. ඔබතුමන් දන්නේ නැති එහෙම උග්‍ර ආගමිකත්වයට පත්වෙච්ච තැන් අතර වෙච්ච විදිය. ඇත්තටම දැන් ඉතිහාසයේ ආගමික වීම ඇතුලේ පල්ලිය සමාජය පාලනය කිරීම ඇතුලේ මධ්‍යතන යුගයේ මමත් ක්‍රිස්තියානි ඉගෙන ගත්ත නිසා විශ්වවිද්‍යාලය ඇකඩමික් වශයෙන් මම කියන්නේ. ඒකේ මධ්‍යතන යුගයේ මිනිස්සු පාලනය කරන්න යාම ඒ වගේම තමයි අවසානයේ මහා කුරුස යුද්ධ ඇති වුණා. ලේහැලීම් නැති වුණේ. එතකොට මේ සියල්ල තේරුම් අරගෙන තමයි අවසානයේ යුරෝපයේ රජපෞල් තීරණය කරේ තවදුරටත් ඒ කියන්නේ මේ පල්ලිත් එක්ක ගමනක් ගියොත් එහෙම දේශපාලනයත් ඉවරයි සමාජයත් ඉවරයි අවංකවම කිව්වොත් ආගමත් විනාශ වෙනවා. කියන ආගමක් රැකෙන්නෙම ක්‍රිස්තියානි ආගම රැකෙන්නේ පල්ලියෙන් ඈත් වුණොත්. බුද්ධ ආගම රැකෙන්නේ පන්සලෙන් ඈත් වුණොත්. පැහැදිලිද? ඔව්. ඒ කියන්නේ මට පැහැදිලි මේ බලන් ඉන්නට පැහැදිලි කරා. බුද්ධ ධර්මය හෝ කතෝලික දර්ශනය කියන්නේ ජේසුස් වහන්සේගේ දර්ශනය පල්ලිය ඇතුළට යනවයි කියන්නේම දර්ශනය විකෘති වෙනවා. බෞද්ධ දර්ශනයේ පන්සලක් ඇතුළට යනවයි කියන්නේ දර්ශනය විකෘති වෙනවා. ඒකනේ අපිට අද මේ සමාජය අපිට වෙලා තියෙන්නේ. මම හිතනවා ඇත්තටම ඕනෑම කෙනෙක් වයස කියන කාරණාත් එක්ක තමන්ගේ ස්ථාවරයන් සහ තමන්ට තවදුරටත් මේක යන්න පුළුවන්ද කියන කාරණා තේරුම් ගන්නවා. මම හිතන්නේ ඇත්තටම කාදිනලින් දැන් ඒ කියන්නේ විශ්‍රාම ගත යුතු වයස් සීමාවන් ඇවිල්ලා මොකද නැත්තම් තව තවත් ওই වගේ දේවල් කිව්වොත් ඒ කියන්නේ සාධනීය කාර්යයන් වලට මොනවද මැදිහත් වුණානේ ඔය පාස්කු ප්‍රහාරයේ අවස්ථාවේ අනිවාර්යයෙන් රට ගිනි ගන්න කියපු වෙලාවේදී කාදිනල් හිම්පාණන් ඒකට ඉදිරිපත් වෙලා කතෝලික ජනතාව මේ කියන්නේ ප්‍රචණ්ඩත්වයකට පෙළඹෙන්නේ නැහැ එතුමන්. ඒක නිසා එතුමන්ට ඒ ගෞරවය තියෙනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඒ කියන්නේ දැන් තමන්ගේ ඒ කියන්නේ අර බෞද්ධ දර්ශනයෙන් එතුමන් නිතරම බෞද්ධ සංස්කෘතියත් අගයන නිසා අර කායේන සම්වරෝ සාදු සාදු වාචාය සම්වරෝ මනසා සම්වරෝ සාදු සාදු සබ්බත් සම්වරෝ කියලා තමයි අතනම කාදිනලින් පාරන්ට කියන්න දී. ඒත් එක තමයි අපි හැම වෙලාවෙම තේරුම් ගන්න ඕන දේ තමයි අපිට ආගමක් කියන එකක් අපි කිසි දවසක ඒ කියන්නේ බලෙන් මිනිසුන්ව පවරන්න යන්න හොඳ නැහැ. ඒක බෞද්ධ දර්ශනීය වේවා, ක්‍රිස්තියානි වේවා ඕනම එකක්. මොකද ආගමෙන් පිහිටක් අවශ්‍යයි. ඒ කියන්නේ ආගම් තියෙන්නේ ඇත්තටම චිත්ත පාරිශුද්ධිය උදෙසානේ. දැන් ක්‍රිස්තියානිත් උගන්වන love and kindness. ඒ කියන්නේ ආදරය සහ කරුණාව. ඊළඟට බෞද්ධ දර්ශනයේ චතුරාර්ය සත්‍ය ප්‍රඥා මාර්ගයක් එහෙම තියෙද්දී ඒකෙත් මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියලා ඒ කියන්නේ සමාජ සාර ධර්ම හැටියට මිනිස්සෙගේ සිතේ කියන්නේ සමාජයට ආදරය කරන සහකම්පනයක් තියෙන මිනිස්සෙක් ගොඩනගන හැටි තියෙනවා බෞද්ධ දර්ශනයේ. ඉතින් දැන් මේවා ඒ කියන්නේ බලාපොරොත්තුෙන් පැමිණෙන කෙනෙක්ටනේ අපි ලබා දෙන්න ඕනේ. එහෙම බලහත්කාරයෙන් දෙන්න කිව්වොත් එහෙම වැඩි අප්සෙට් වෙනවා. මොකද පෞරුෂ සංවර්ධනය, ඒ වගේම කණ්ඩායම් හැඟීම වගේ දේවල් ඇති වෙනවා ක්‍රීඩාවක් ඇතුලේ. ඔබතුමන් දන්නවද ආගමක් ඇතුලේ මිනිස්සු බෙදෙනවා. ක්‍රීඩාව ඇතුලේ මිනිස්සු එකතු වෙනවා. ජාතීන් වශයෙන් එකතු වෙනවා. ඒ ක්‍රීඩාවකට එයා සිංහලද දෙමළද අපි ක්‍රිකට් ගමු කොනේ ක්‍රිකට් අරගන්න සිංහලද දෙමළද ඒ කියන්නේ ලෝකේ මිනිස්සු එක්සත් කරන්න ආගම් අපොහසත් වුණා සුදත්ත මහත්මයා. ආගම් ඇතුළේ උනේ මිනිස්සු බෙදුනා, කාකුටා ගත්තා, මැරුණා, ලේ හැලුවා. ඒ පශ්චාත් කම්පනයන් වලනේ අද ඉන්නේ. හැබැයි ඔබතුමන් කල්පනා කරලා බලන්න ක්‍රීඩාවට පුළුවන්කම හම්බුණා මිනිස්සු එකතු කරන්න. අපි වැදගත් වෙන්න ඕනේ ඇත්තටම ඒ මිනිස්සුන්ගේ කියන්නේ ආගමක් මගින් බලාපොරොත්තු වෙන්නේම යහපත් සමාජයක් නිර්මාණය කරන්න. එතකොට ඒක පල්ලියෙන් එළිය වුණා කියලා. පන්සලෙන් එළිය වුණායි කියලා අපි කැවෙන්න යන්න ඕනේ. අපිට වැදගත් අවශ්‍ය කරන කරුණ සිද්ධ වෙනවනේ. සිද්ධ වෙනවා නම්. ඉතින් ඒක නිසා මම කියන්නේ පල්ලි හෝ පන්සල් යනවට වඩා ඇත්තටම ෆුට්බෝල් ක්‍රිකට් සෙල්ලම් කරන එක ඒවා බලන එක හොඳයි. මානසිකව කොච්චර නේද දැන්? මානසික ඊටාම සැහැල්ලුවක්. එතකොට දැන් ඔබ වහන්සේ වුණත් දකින්න ඕනේ එන්න පන්සලට මගින් බණක් අහන්න කියලා. ඒ ආපු අය ගිහිල්ලා ෆුට්බෝල් මැච් එකක් බලනවා, විනෝද ගමනක් යනවා, love and kind කියන එක එතන තියෙනවනේ. පැහැදිලිව. ඇත්තට මම නම් කියන්නේ තවත් බලන්න යන්න කියලා මම පුළුවන් නම් මාවත් එක්කයි යන්න. ඔව් නේද? ඇත්තට ඔව්. මට ඒ යාර වාරනේ පුළුවන් නම් මැච් එකක් බලන්න මාවත් එක්කන් යන්න.